අපි හැමෝම ක්ලවුඩ් කියන වචනේ අහලා තියෙනව නේද? ඩේටා තියාගන්න, ඇප්ස් පාවිච්චි කරන්න අපි හැමදාම වගේ ක්ලවුඩ් එක මත යැපෙනවා. ඒත් කවදා හරි හිතලා තියෙනවද මේ ක්ලවුඩ් එක කියන්නේ ඇත්තටම මොකක්ද? ඒක කොහෙද තියෙන්නේ කියලා? අපි අද ඒ ගැන කතා කරන්න යන්නේ. හිතන්නකෝ අපි ෆොටෝ එකක්, ඩොකියුමන්ට් එකක් ක්ලවුඩ් එකට සේව් කරමු. එතකොට ඒක ඇත්තටම යන්නේ කොහෙදද? මේක තමයි අපි අද මේ විග්‍රහයෙන් හොයාගන්න යන ප්‍රධානම දේ. හොඳයි. අපි එහෙනම් වැඩේට බහිමු. මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි ක්ලවුඩ් කියන්නේ අහසේ පාවෙන අద్భుත දෙයක් නෙවෙයි. නෑ, ඒ පිටිපස්සේ තියෙන්නේ අති දැවැන්ත, ඇත්තටම අල්ලන්න පුළුවන් භෞතික යටිතල පහසුකම් පද්ධතියක්. ඉතින් ගෝලීය ක්ලවුඩ් යටිතල පහසුකම් කියන්නේ මොකල්ද? සරලවම කිව්වොත් මේක තමයි ලෝකේ වටේම තියෙන data centers, servers, storage systems මේ හැමදේම එකට එකතු වෙච්ච දැවැන්ත network එකක්. මේවා ක්ලවුඩ් සේවා සපයන සමාගම් වලින් නඩත්තු කරනවා. අපේ data ඇත්තටම තියෙන්නේ මෙන්න මේ භෞතික පද්ධතිය ඇතුලේ. මේ ලොකු සිස්ටම් එක නිකන්ම හදලා නැහැ. ඒක පදනම් වෙලා තියෙන්නේ මූලික අදහස් ටිකක් උඩ. ඒක ඕන විදිහකට වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ෆ්ලෙක්සිබල් වෙන්න ඕන. ඒ වගේම විශ්වාසවන්ත, ආරක්ෂිත වෙන්නත් ඕන. ඕනම වෙලාවක අපේ අවශ්‍යතාවයට අනුව ලොකු කරන්න. ඒ කියන්නේ ස්කේලබල් වෙන්න ඕන. ඒ ඔක්කොටම වඩා සුපිරි වේගයක්, ඒ කියන්නේ හයි පර්ෆෝමන්ස් එකක් දෙන්නත් ඕන. හරි. එහෙනම් අපි දැන් මේක ඇතුළටම ගිහින් බලමු. මේක හැදිලා තියෙන පුංචිම කැල්ලේ නම් ලොකුම කැල්ල දක්වා කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ කියලා. හැමදේම පටන් ගන්නෙ regions. එහෙමත් නැත්නම් කලාප වලින්. හිතන්නකෝ ලෝක සිතියම අරගෙන ඒක ලොකු කෑලි වලට කඩනවා වගේ. උතුරු ඇමරිකාව, ආසියා ශාන්තිකර කලාපය අන්න ඒ වගේ. ක්ලවුඩ් සපයන සමාගම් මුළු ලෝකයම මේ වගේ ප්‍රධාන කලාප වලට බෙදලා තියෙනවා. හැබැයි ඉතින් කැමති region එකක් තෝරගන්න බෑ. ඒකට බලපාන හේතු මෙයක් තියෙනවා. උදාහරණයක් විදිහට සමහර රටවල් වල දත්ත තියාගන්න ඕන ඒ රටේ ඇතුළමයි. එතකොට ඒ රටේ නීති බලපානවා. ඒ වගේම අපේ සේවාව පාවිච්චි කරන අයට ළඟම තැනක් තෝරගත්තොත් හැමදේම වේගවත්. ඒ වගේම තමයි හැම සේවාවක්ම හැම region එකකම නැහැ. අන්තිමට තනින් තැනට වියදමත් වෙනස් වෙනවා. ඉතින් මේ හැමදේම බලලා තමයි තීරණයක් ගන්න ඕන. ඉතින් මේකේ ව්‍යුහය හරිම සරලයි. උඩින්ම තියෙනවා region එක. ඒක ඇතුලේ තියෙනවා availability zones. ආයිත් ඒ availability zone එකක් ඇතුලේ තමයි data center එක තියෙන්නේ. එකක් ඇතුලේ තව එකක් හරියට ලුණු ගෙඩියක් වගේ. හරි. එතකොට මොකද්ද මේ availability zone? එහෙමත් නැත්නම් AZ එකක් කියන්නේ? හිතන්න එකම නගරේ හැබැයි ටිකක් ඈතින් තියෙන ගොඩනැගිලි දෙකක් තුනක් වගේ. එකකට කරන්ට් ගියත් නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් වුණත් අනිත් ඒවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ගොඩනැගිලි ඔක්කොම සුපිරි වේගවත් පෞද්ගලික පාරකින්, ඒ කියන්නේ නෙට්වර්ක් එකකින් සම්බන්ධ කරලා තියෙන්නේ. මේ නිසා එක තැනක් නැවතුණත් අපේ සේවාව නැවතිල්ල නැතුව දිගටම වැඩ කරනවා. විශ්වසනීයත්වය එන්නේ මෙතනින්. අන්තිමට අපි එනවා මේ හැම දෙයකම හදවතට. ඒ තමයි data centers. මේවා තමයි අර ඇත්තටම අපේ data තියෙන වැඩ කෙරෙන තැන්. මේවා නිකම් බිල්ඩින් නෙවෙයි. පැය 24ම විදුලිය, සිසිලන පද්ධති, සුපිරිම ආරක්ෂාව තියෙන තැන්. අපේ data තියෙන්නේ මෙන්න මේ තැන්වල. හරි. අපි දැන් මේ භෞතික යටිතල පහසුකම්, ඒ කියන්නේ අත්තිවාරම ගැන කතා කළා. දැන් බලමු මේ අත්තිවාරම උඩ අපිට පාවිච්චි කරන්න පුරුවන් සේවාවන් මොනවද කියලා. මේක හරියට ඕන වෙලාවක ඕන වැඩක් කරගන්න පුරුවන් ඩිජිටල් ටූල් කිට් එකක් වගේ. ප්‍රධාන වශයෙන් සේවා වර්ග 3යි. කම්පියුට්, ඒ කියන්නේ ඇප් එකක් දුවවන්න ඕන මොලේ වගේ. ස්ටෝරේජ්, ඒ කියන්නේ data දාලා තියන්න තැන. සහ නෙට්වර්කින්, ඒ කියන්නේ මේ හැමදේම එකිනෙකට සම්බන්ධ කරන පාරවල් ටික වගේ. මේ මූලික කොටස් එකතු කරලා තමයි ඕනෑම දෙයක් ක්ලවුඩ් එකේ ගොඩනගන්නේ. හොඳයි. දැන් අපි කතා කරමු හැමෝටම ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. ඒ තමයි ආරක්ෂාව. ක්ලවුඩ් එකේදී ආරක්ෂාව කියන එක ටිකක් වෙනස් විදිහටයි වැඩ කරන්නේ. ඒක සම්පූර්ණයෙන්ම සේවා සපයන්නාගේ වගකීමක් නෙවෙයි. මේකට කියන්නේ හවුල් වගකීම් ආකෘතිය කියලා. හිතන්නකෝ අපි ගෙයක් කුලියට ගන්නවා වගේ. ගේ හදපු සමාගම, ඒ කියන්නේ ක්ලවුඩ් සපයන්නා, ඒ වගේ කියනවා ගේ හයියට, වහලට, බිත්තිවලට, ඒ කියන්නේ ක්ලවුඩ් එකේම ආරක්ෂාවට. හැබැයි ගේ ඇතුලේ තියෙන අපේ බඩු බාහිරාදිය, දොරවල් වහල යන එක, ඒ කියන්නේ ක්ලවුඩ් එකේ ඇතුලේ තියෙන දේවල් වල ආරක්ෂාව බලා ගන්න ඕනේ අපි. මේ බෙදීම තේරුම් ගන්න එක හරිම වැදගත්. හරි. ආරක්ෂාව ගැනත් කතා කළා. දැන් බලමු සල්ලි ගැන. ඒ කියන්නේ මේවට යන වියදම පාලනය කරගන්නේ කොහොමද, මොනවද තියෙන සීමාවන් කියලා. ක්ලවුඩ් වල ගෙවීමේ ක්‍රම හරිම ෆ්ලෙක්සිබල්. එකක් තමයි පාවිච්චි කරන ටිකට විතරක් ගෙවන එක. දෙවෙනි එක ගොඩක් පාවිච්චි කරනකොට ඩිස්කවුන්ට් හම්බ වෙනවා.
තුන්වෙනි එක මම අවුරුද්දකටම ගන්නවා වගේ කලින්ම රිසර්ව් කරොත් තවත් ගාණ අඩු වෙනවා. ඒත් එක්කම ප්‍රශ්නයක් එනවා කවුරු හරි ඕනවට වඩා පාවිච්චි කරලා ලොකු බිලක් ආවොත් මොකද වෙන්නේ? ඒක නවත්තන්න ක්‍රමයක් නැද්ද? අන්න ඒකට තමයි සර්විස් ලිමිට්ස්. ඒ කියන්නේ සේවා සීමා තියෙන්නේ. මේවා වර්ග දෙකයි. soft limits ඒ කියන්නේ අපිට ඕන නම් කතා කරලා ටිකක් වැඩි කරගන්න පුළුවන් සීමා. අනිත් එක hard limits. ඒවා නම් කොහොමඩවත් වෙනස් කරන්න බෑ. මේකෙන් වෙන්නේ පාරිභෝගිකයාවත් මුළු සිස්ටම් එකත් දෙකම ආරක්ෂා කරන එක. ඉතින් මේ හැම දෙයකින්ම අපි ඉගෙනගත්ත ප්‍රධානම දේ සාරාංශගත කළොත් මෙහෙමයි. ක්ලවුඩ් යටිතල පහසුකම් කියන්නේ data center වලින් හැදිලා ඒ data center එකතු වෙලා availability zones හැදිලා ආයතේ availability zones එකතු වෙලා regions හැදෙන ලෝකේ පුරාම පැතිරුණු පද්ධතියක්. අපේ මුළු ලෝකෙම වගේ දැන් මේ ඇහැට පේන්නේ නැති අත්තිවාර මුඩ දුවන්න පටන් අරන්. එහෙම වෙද්දි මේකේ අනාගතය ගැන වග කියන්න ඕනේ කවුද? ඒක තමයි අපි හැමෝම හිතන්න ඕන